සුබ සන්ධ්‍යාවක් අද අපි කතා කරන්නේ WWE ලෝකයේ ඉදිරියේදී සිදුවීමට නියමිත විශාලතම ස්ටෝරි ලයින් එකේ ආරම්භය පිළිබඳව. ඒ තමයි 2026 ජනවාරි 31 දින සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වෙන රොයල් රම්බල් ඉවෙන්ට් එක. WWE විසින් මේ වන විටත් ඔෆිෂියල් පෝස්ටර් එක නිකුත් කර ඇති අතර එහි ප්‍රධාන තරු දෙක වන රෝමන් රේන්ස් සහ බ්‍රොක් ලෙස්නර් ඇතුළත් කර තිබීම නිසා රසිකයන් අතර විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. රෝමන් රේන්ස් WrestleMania 14 හිදී ශූරතාවය හිමි කර ගැනීමෙන් පසු නැවත ලෝක ශූරයා දෙසට අවධානය යොමු කරන මේ මොහොතේ මෙම ඉවෙන්ට් එකට ඔවුන් දෙදෙනාගේම සහභාගීත්වය අනාගත කතා තේමාවන් සඳහා විශාල පෙරලියක් ඇති කරනවා. අද අපි මේ ඉවෙන්ට් එකේ වැදගත්කම රෝමන් රේන්ස් සහ බ්‍රොක් ලෙස්නර්ගේ WrestleMania 42 දක්වා වූ ගමන සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරන්න සූදානම්. එනවා තාමත් අපි සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම බෙල් බටන් එක ක්ලික් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. රොයල් රම්බල් කියන්නේ WWE එකේ බිග් 4 ඉවෙන්ට් වලින් එකක් වන අතර එය සෑම වසරකම රෝඩ් ටු WrestleMania නිල වශයෙන් ආරම්භ කරන ඉවෙන්ට් එකක්. මෙම ඉවෙන්ට් එකේ ප්‍රධාන තරගය වන 30 දෙනෙකුගේ රම්බල් තරගයේ ජය ගන්නා පුද්ගලයාට WrestleMania හිතේ තමන් කැමති ලෝක ශූරතාවයකට අභියෝග කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙවර රොයල් රම්බල් ඉවෙන්ට් එකේ සෞදි අරාබියේ පැවැත්වීම WWE සමාගමට ජාත්‍යන්තර අවධානය තවත් වැඩි කර ගැනීමට ලැබෙන අවස්ථාවක්. ඔෆිෂියල් පෝස්ටර් එකේ අන්ඩිස්පියුටඩ් WWE ශූරයා වන කෝඩි රෝඩ්ස් සහ වර්ල්ඩ් හෙවිවෙයිට් ශූරයා වන CM Punk ද සිටින නිසා මේ ඉවෙන්ට් එක ඉතාමත් තරංකාරී වනු ඇති බවට සැකයක් නැහැ. නමුත් රෝමන් සහ ලෙස්නර්ගේ පැමිණීම මෙම ඉවෙන්ට් එකේ විශාලත්වය ඉහළ නංවනවා. දැන් අපි කතා කරමු The Tribal Chief වන රෝමන් රේන්ස්ගේ සැලසුම් මොනවද කියලා. WrestleMania 14 හිදී දින 1316ක් පුරා දැරූ අන්ඩිස්පියුටඩ් WWE ශූරතාවය ඔහු කෝඩි රෝඩ්ස් හමුවේ අහිමි වුණා. නමුත් මෑත සිදුවීම් අනුව රෝමන් නැවතත් එම ශූරතාවය තම උර මත තබා ගැනීමට සූදානම් වන බව පැහැදිලියි. වාර්තා අනුව රෝමන් රේන්ස් රොයල් රම්බල් තරගය ජය ගැනීමට දැන් සිටින ප්‍රධානතම අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. රෝමන් රොයල් රම්බල් තරගයට සහභාගී වන්නේද නැතහොත් වෙනත් තරගයට සහභාගී වන්නේද යන්න තවමත් පැහැදිලි නැත. ඔය රෝයල් රම්බල් තරගයට පිවිසෙන්නේ ඒ ඉතාමත් තීරණාත්මක වෙනවා. අපේ අනුමානය නම් රෝමන් රේන්ස් මෙම රම්බල් තරගය ජයග්‍රහණය කර WrestleMania 42 හිදී අන්ඩිස්පියුටඩ් WWE ශූරතාව වෙනුවෙන් කෝඩි රෝඩ්ස් සද අභියෝග කරන බව. රොයල් රම්බල් හිදී ජයග්‍රහණය කළ රෝමන් හට අවස්ථා දෙකක් තිබෙනවා. කෝඩි රෝඩ්ස්ගේ අන්ඩිස්පියුටඩ් චැම්පියන්ෂිප් එකද CM Punkගේ වර්ල්ඩ් හෙවිවෙයිට් චැම්පියන්ෂිප් එකද තෝරා ගැනීම පිළිබඳ. නමුත් රෝ ගේම්ස් ඉවෙන්ට් එකෙන් පසුව රෝමන් කෝඩි රෝඩ්ස් හට දැක්වූ සීතල ප්‍රතිචාරයත් එක්ක CM Punk හට උදව් කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඔහුට අවශ්‍ය වන්නේ කෝඩි රෝඩ්ස් සමග ඇති වූ සටන 3 වෙනි වතාවට අවසන් කිරීම. මෙම සටන WWE ඉතිහාසයේ විශාලතම පලි ගැනීමේ සරණක් ලෙස සන්තුහන් වීමට නියමිතයි. The Monster and the Challenge. දැන් අපි කතා කරමු The Beast Incarnate වන බ්‍රොක් ලෙස්නර්ගේ අනාගතය පිළිබඳ. ඔහු නැවතත් ඔෆිෂියල් පෝස්ටර් එකට ඇතුළත් වීම පෙන්වන්නේ ඔහු WWE ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රධාන තරු අතර සිටින බව. ලෙස්නර්ගේ අවසන් දින කිහිපය සාර්ථක වුණා. ඔහු ජොන් සීනාව පරාජය කර War Games හිදී විශාල බලපෑමක් ඇති කරා. Lesnar's WrestleMania plan. Lesnar's WrestleMania plan. ලෙස්නර් WWE ප්‍රධාන තරු හතරෙන් එකක් ලෙස WrestleMania 42 ප්‍රචාරක දැන්වීමටත් ඇතුළත් කර තිබෙනවා. මෙයින් පෙන්වන්නේ WrestleMania හි ඉහළ මට්ටමේ තරගයකට සහභාගී වීමට නියමිත බව. නමුත් තරගය ලෝක ශූරතා තරගයක් වීමට ඇති ඉඩකඩ බොහොමත් අඩුයි. Facing the next generation monster. විචාරක වාර්තා පෙන්වා දෙන්නේ ලෙස්නර් හට WWE ඉදිරියට එන නවක මාස්ටර් තරුවක් සමග තරඟ වැදීමට සිදුවන බව. ඒ සඳහා වඩාත්ම සුදුසු තරුව ලෙස නම් කර තියෙන්නේ දැනට NXT ශූරයා වන ඔබා ෆෙමි. ඔබා ෆෙමි කියන්නේ ශාරීරිකව සහ ශක්තියෙන් ලෙස්නර්ට සමාන කර හැකි සුපර්ස්ටාර් කෙනෙක්. ඔබා ෆෙමි මෙම සතියේ Saturday Night Main Event හිදී කෝඩි රෝඩ්ස් හට අභියෝග කිරීමට නියමිතව සිටියා. ලෙස්නර් විසින් WrestleMania 42 හිදී ඔබා ෆෙමි වනින් නැගී එන සුපර්ස්ටාර් කෙනෙකුට මුහුණ දී ඔහුට ඉතිහාසගත පරාජය ලබා ගැනීමෙන්
එම සුපස්ට්‍රාගේ අනාගතය සඳහා විශාල වටිනාකමක් එකතු කළ හැකි මේ ලෙස්න වැනි වැඩසටහනට අඩුවෙන්ම සහභාගවෙන පාට්ටයිම් රෙස්ලා කෙනෙක්ගේ වඩාත්ම පලදායි ලෙස භාවිතා කිරීමක් ලෙස දකගන්න පුළුවන්. රසල්මේනියා 42 ප්‍රඩික්ෂන්ස් අවසාන වශයෙන් රෝය රම්බල් 2026 ඉවෙන්ට් එකේ WWE සමස්ත කතාම වෙනස් කරන්නේ කොහොමද කියලා අපි අනුමාන කරමු. රෝමන් රේන්ස් රෝයල් රම්බල් ජයග්‍රහණය රෝමන් විසින් රම්බල් තරග ජයග්‍රහණය කර කෝඩි රෝඩ් සඳහා අභියෝග කිරීමේ අවස්ථාව ලබාගනු ඇත. මේ වසර දෙකක් පුරා පැවති කෝඩි වර්සස් රෝමන් කතාවේ අවසානය සන්ටුවන් කරන. ලෙස්නගේ පාසින්ද ටෝච් මොහොත ලෙස්න රම්බල් තරගකට සහභාගී නොවී වෙන සුපර්ස් ෆයිට් එකකට සහභාගී වීමට ගොඩාක් ඉඩකට තිබෙන. ඔබ පේමී සමග හෝ වෙනත් ප්‍රබල තරුවක් සමග තරග කර එම තරුවට ප්‍රබල ජයග්‍රහණයක් ලබා දීමෙන් WWE අනාගතය සඳහා නව මාස්ටර් සුපර්ස්ටාර් කෙනෙක් නිර්මාණය කිරීමට බොහෝ ඉඩකට තියෙනවා. CM Punk සහ World Title Roman Reigns Cody Rhodesව තෝරාගන්නේ නම් CM Punk හඩ World Heavyweight ශූරතාවය සඳහා Braun Breaker වැනි හෝ වෙනත් අලුත් සුපර්ස්ටාර් කෙනෙක් සමග WrestleMania 42 හිදිය සටන් කිරීමට ගොඩාක් ඉඩකට තියෙනවා. මේ සියලු දේ සැලකිල්ලට ගත්තාම Royal Rumble 26 main event එකේ WWE ඉතිහාසයේ තව සංදිස්ථානයක් වීමට නියමිතයි. රෝමන් රේන්ස් සහ බ්‍රොක් ලෙස්නර් වැනි තරු දෙදෙනෙකුගේ අවධානය නැවත ලෝක ශූරතාවය සහ ප්‍රධාන ඉවෙන්ට් යොමු වීම ඉදිරි මාස කිහිපය තුළ WWE රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු ඇත. ඔයාගේ මතය මොකක්ද? රෝයල් රම්බල් 2026 තරගයේ ජයග්‍රහණය කිරීමට වැඩිම අවස්ථාවක් තියෙන්නේ රෝමන් රේන්ස්ටද නැත්නම් මෙම ඉවෙන්ට් එක ජය ගැනීමට හැකි ඩාර්ක් හෝස් කෙනෙක් ඉන්නවද? ඒ වගේම බ්‍රොක් ලෙස්නර් WrestleMania 42 හිදී මුහුණ දිය යුතු තරුව කවුද? ඔබේ මතය පහතින් කමෙන්ට් කරන්න. අපි නැවතත් මේ වගේ WWE නිවුස් එකකින් හමු වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්.